ආදරෙන් පිළිගන්නෝ ටෙක් විත් අංජු channel. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද UPS එකකට බැටරි එක රීප්ලේස් කරගන්නේ කියලා. ඉතින් අය අපි බැටරි රීප්ලේස් කරගන්නේ. බැටරි රීප්ලේස් කරගන්නේ බැටරි කරන්ට් එක අල්ලන් ඉන්නේ නැති වුනහම කරන්ට් එක ගියපු ගමන් ටක් ගාලා UPS එක කට් ඔෆ් වෙනවට ඊට පස්සේ බැටරි ඩෙත් වෙලා දිනනවා නම් අපි හිතන් ඉන්නවා නම් බැටරි ඩෙත් වෙලා දිනන උලක් නැහැ හොඳට වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට කරන්ට් එක ආවහම කට 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 ගාලා සද්දයක් එනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනකොට අපි හිතන්නේ UPS එකේ ප්‍රශ්නයක් තමයි. ඇත්ත UPS එකේ ප්‍රශ්නයක් තමයි. ඒ වුණාට UPS සර්කිට් එක නෙවෙයි බැටරි එක ඉෂුව එකක් තියෙනවා. ඉතින් අපි යොද බලමු කොහොමද බැටරි රීප්ලේස් කරගන්නේ කියලා. මේ තියෙන්නේ UPS එකේ බැටරිය ඔෆ් කරාට පස්සේ වෙන සිද්ධාන්තය. මේකේදී ඔයාලට පේනවා ඇති UPS එකේ පවර් එක ඔෆ් කරපු ගමන් ටක් ගාලා UPS එකත් ඔෆ් වෙලා යනවා. ඉතින් අපි හිතන්නේ UPS එකේ සර්කිට් එකේ ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ UPS එකම සම්පූර්ණයෙන් අලුතෙන් දාන්නවා කියලා. නෑ. අපිට පුළුවන් මේකේ බැටරි රීප්ලේස් කරගන්න. හරි. දෙවෙනි සෙටප් එක අපි UPS එක හැමීට ගලව ගන්න ඕන. මේ තියෙන UPS එක අනිත් පැත්ත හැරුවට පස්සේ තියෙන ඇන හතර අපි ඇන හතර ගලව ගන්න ඕන මුලින්ම. ඊට පස්සේ UPS එක යට අතට හරවලා එමීට උඩ පියන ගලවලා එළියට ගන්න ඕන. එහෙම ගත්තට පස්සේ මේ තියෙන UPS එකේ පරණ බැටරිය. ඒක ඔයාලට පේනවා ඇති කළු පාට වයර් එකකුයි රතු පාට වයර් එකකුයි තියෙනවා. කළු එක රින රතු පාට එක ධන. අපි මේ දෙකත් රිමූව් කරගන්න. ඊට පස්සේ අපි ගේන බැටරියයි ඒ බැටරියේ ඇම්පියර් ප්‍රමාණය බලනවා. 12 load 7.5H තියෙනවා 7H තියෙනවා 9H තියෙනවා. ඒකෙන් වෙන්නේ වෝල්ටේජ් එක සමාන වෙන්න ඕනේ. ඇම්පියර් එක වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් වෙන්නේ අපේ බැටරිය අල්ලන් තියෙන කාලය වැඩි වෙන එක විතරයි. හරි. දැන් අපි අලුතෙන් ගෙනාවු බැටරිය ඒ UPS කේසින් එකට දානවා. දාලා අනිවාර්යයෙන්ම රතු පාට පැත්තට රතු පාට වයර් එකත් කළු පාට පැත්තට කළු පාට වයර් එකත් ගහන්න ඕන මතක ඇතුව. ඊට පස්සේ දෙක හොඳට ෆිට වෙලාද කියලා අපි චෙක් කරගන්නවා. චෙක් කරාකට පස්සේ අපි කරන්නේ ආපහු තිබ්බ ආකාරයට ඒ උඩ පියන් කෑල්ල තියලා ෆිට කළා ඉස්සරහා කෑල්ලත් ගානට සෙට් වෙන විදිහට තියලා ෆිට කරන එක. ඊට පස්සේ අපි පවර් එකට ප්ලග් කරලා අපි චෙක් කරගන්නවා UPS එක ඔන් කළා UPS එක වැඩ ගන්නවද පවර් එක ඔෆ් කරාම UPS එකේ බැටරිය අල්ලන් ඉන්නවද. අනිවාර්යෙන් සාමාන්‍යයෙන් අඩුම අවමයේ පැය 6ක් 8ක් ප්‍රමාණයක්වත් අපි charge එකට ගහලා තියන්න ඕන. පළවෙනි පාර බැටරිය charge වෙන්න හොඳට. ඊට පස්සේ ප්‍රශ්න නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දැන් දකින්න ඇති UPS එකේ බැටරිය රීප්ලේස් කරන setup by setup ටික මම ලස්සනට කියලා දුන්නා. ඉතින් ඔයාලට එතන ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙනවා. ඉතින් අලුත් ටෙක් ගැජට් එක හා ටෙක් රිවිව්ස් එක හම්බෙනකන් ඔයාලට සුබ දවසක් වේවා. අනිවාර්යෙන් ටෙක් විත් අංජු channel එක subscribe කරලා bell icon එක click කරන්න යාළුවන්ට share කරන්න අමතක කරගෙන ඒ දේ කරන්න ආපහු දවසක හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.